මුලින්ම බබෙක්ව නාවනවා කියන එක මටත් හරිම අමාරු දෙයක් වුණා. හොස්පිටල් එකේදී නර්ස්ලා හැමදේම කියලා දුන්නට ගෙදර ආවම කිසිම උදව්වක් නැතුව බබාව ටබ් එකට දාන විදිය, බබාව අල්ලන විදිය, ඒකට මම පොඩ්ඩක් බය වුණා. ඔව්, එයා පුංචි කාලේ මටත් ඒ බය තිබුණා. මට මගේ අම්මා හිටියා වගේ මමත් එයාට ළඟින්ම උදව්වට හිටියා. ඔව් ඒක ඇත්ත. නාවන එක පරිස්සමින් කරන්න ඕන වගේම තමයි නාවනකොට බබාට භාවිතා කරන දේවල් ගැන අපි හරිම පරිස්සම් වෙන්න ඕන. ඒ දවස්වල අපි බබාව නාවනකොට හොඳම ස්වභාවික ඔසු පාවිච්චි කළා. ඒ වගේ ගුණ දේවල් හරි ලේසියෙන් හොයාගන්න පුළුවන් වුණා. ඒකෙන් බබාගේ සම රැක ගන්න පුළුවන් වුණා.